මේ ෆෝම් එක පුරව ගන්න පොඩ්ඩක් විතර ප්‍රමාද වුණා. පොඩ්ඩක් සමා වෙලා ඔහම ඉන්න ඈ. හොඳයි හොඳයි. මැඩම් මට පොඩ්ඩක් බයයි. පිස්සුද? ඇවෙන්න ඕනේ නැහැ. ළඟට වරෙන් මට බයයි. ඇඟ රත් වෙන මොන හරි ගෙනෙන් වෙවුලනවා ඇඟ. දැම්මම ගිහිල්ලා ගෙනෙන්. මේ පොඩ්ඩක් සමා වෙලා ඔහම ඉන්න ඈ. අම්බේවෙල මුද්‍යන්සලාගේ දොන් සනි සෙම්පුමුට්ටි ආරච්චිලාගේ තාරා කුමාරි හාමි ඉක්මනට වරෙන්. මේ සාක්කි සාක්කි නෑ සාක්කියට සාක්කියට කමක් නෑ. එහෙනම් සුබ අනාගත. Happy birthday to you. Happy birthday to you. Shut up. මේක මගේ බර්ත්ඩේ එක නෙමෙයි මගේ වෙඩින් එක. මගුල්ගේ හරි. මගුලක් කරනවා නම් පිළිවෙලකට එන්න ඕන ඉස්සරහට. මෙයාට එන්න. අපි මිනිස්සු වශයෙන් ඉදිරිපත් වෙන්න ඕන. පෝරුව තියෙන්නේ මිනිස්සුන්ට ඉදිරිපත් වෙන්න. එයන් ඇතුළට. ඔබේ අතගෙන පෙරසඳෑවක උයන්තෙර ඉඳ ආදරෙන් ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා. ඕයි මේක තොයිලයන් නෙමෙයි මගුලක්. මම ගන්න මේ කර කාර බන්දා පුංචි ආමිනේ වලව්වෙන් දැන් මම ඉන්නේ මේ මහරජා වාගේ මේ ගමේ කාටත් උදව් කරමින්. ජය වේවා. චන්දයන් නෙමෙයි ඕයි. චන්දන ඇල්ලෙන්ද නාලා අංජන මල් මීද ගාලා ඇඟුණ බම රාද ආවා ලස්සන රහසක්ද කීවා. ජයශ්‍රී ජයශ්‍රී. ගන්න. අයෝ මට අයිබෝ අයෝ තව වඳින්න කවුරු හරි ඉන්නවද දන්නේ. යනවා නම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන් හිඟා කකා කොළපතක් අරන් ලුණුයි බතුයි කමුකෝ රත්තරන්. මේ මොකදුයි මේ අයිබෝ වේ වලේ වේ ඔයි මගේ කකුල අයියෝ අම්මෝ අයිබෝ. මගේ නංගිගේ විවාහය වෙනුවෙන් අපි සියලු දෙනාම දැන් ජයපන් බොමු. ඒ ගන්න. Happy birthday
cheers. මම මේ ආයිද මම බැඳිට පස්සේ මේ දේපල ඔක්කොම මට අයිති වෙන්න ඕන නංගිගේ දේපල. නන්න එකයි මම මේ දැන් කියන්නන්නේ. That's the benefit of the doubt. Hey, මේ පිස්සු ඉල්ලෙන්න නැටක. හදන්න එපා. කරනකො. Hey, දෙන්න බෑ එකක්වත්. ඉල්ලුනොත් වෙඩි කියලා දානවා මේ බලන්න. බයික පාරක් කිව්වන්නේ. ඔක ලස්සන කරනවා. ලස්සන කරපම් මිනියෝ. ඔයා නම් මනම් පිස්සොල ගණන් ඔප්පුව. ඔප්පුවද? මේ අයිස කලබල කරන්න එපා අයිසේ. ඕත් එක ගලවන ගා ඉන්නවා. මිනිස්සුන්ට ගාන පිළිවෙල. Right. Yeah. හලෝ සර් ගාන්නේ පාසර් මං හරි බයිද උඩ දාන්නේ පාසර් අම්මෝ මේ අයිසේ මේ කැත වැඩ කරන්න එපා ඔයි. පොඩි උනාට හොඳ වැදගත් මිනිස්සෙක් ඔයි ඌ. තමුස්සේ දන්නවද ඒක? ඌ තමයි මට ඕඩර් කරලා තිබුණේ. බලන්න. බාමින්ටක. දන්නවද මං කවුද කියලා? කවුද යකා? මේ වගේ වටිනා අවස්ථාවක යකෝ ගොම්බූරෙක් වගේ ජීවත් වෙන්න හදන්න එපා යකෝ මං කියන්නේ ඒකයි. මම වැදගත් පිට කරනකොට ඔබට මම කියන්නේ මේ ගෙදර එකට ජීවත් වෙන්න කියලා සහෝදරයයි සහෝදරයයි එකට හිටපන් ඔබට තේරෙන්නේ නැත යකා. අන්න හරි ඔබට දැන් තේරුණා මම අබේවල කොල්ලෙක් යකෝ. හරි. දැන් මට තේරුණා. තමසි හරි. තමසි හරි. ඔක්කොම නවත්තපියව. අම්මෝ! නංගි මට සමාව වෙන්න ඕන. දීපල තණ්හාවක් හින්දා ජීවිත ගණනාවක් විනාශ වෙන්න ගිහිල්ලා ඒකෙන් මාව බේරගත්තේ මේ සනි. සනිට මම ණය ගැති. කෝක් දෙන්න. ඔය ඔප්පු දෙන්න. මම මහත්තයාට වේලස්සනම කිව්වනේ මේක දීලා ඉවර කරගන්න කියලා. නිකන් බොඩුවට කුටි කෑව දැන්වත් දෙන්න. නංගි මට සමාව දෙනව නේද? ඔව්. හොඳයි. මේ සේරටම උදව් කරේ සනි. නංගිට මේ වගේ රත්තරන් අයියා කෙනෙක් ලැබීම මට කොච්චර සතුටක්ද. රටක් වටිනවා. මං එන්න සනි. සරි. හලෝ. මැඩම් දැන් අපේ වැඩ ටික ඉවරයිනේ. මට දැන් ගමට යන්න ඕන. හරි සනි. මාත් මගේ පොරොන්දුව ඉෂ්ට කරනවා. ඔයා කොළඹ ආවේ ලොකු මිනිහෙක් වෙන්නනේ. මං ඔයාව ලොකු මිනිහෙක් කරනවා. ඒ කියන්නේ මං දැන් ලොකු මිනිහෙක්ද? ඔව්. හරි චෝක්නේ. මේකේන මට අමතක කරගන්න බෑ. මං අම්මට කියලා ආවේ ලොකු මිනිහෙක් වෙලා එනවා කියලානේ. ඒකින්ද මං දැන් ලොකු මිනිහෙක් වුණානේ. මට දැන් අම්මා බලන්න යන්න ඕන. ගීත සීත මාලා තුන් දෙනත් මට හරි. බලන්න යන්න ඕන. නැත්නම් ඒක ටික හොඳ නෑනේ. ඔයා තනියෙන් යන්නේ නැහැ. මාත් එනවා. මැඩමුත් එනවද? එහෙනම් මගේ කසාද කුරුට ගන්න ඕන. හරි. Happy birthday to you. Happy birthday to Shut up! මේක මගේ බර්ත්ඩේ එක නෙවෙයි. මැඩම්ගේ බර්ත්ඩේ එක නෙවෙයිද?